අයිබෝන් ඉතින් අදවෙල්ල පන්ති දවසක් ඉතිං පන්දි දවසක් එන්න ඇද සඳුදා ඉතිං අද දවසෙන් පන්ති තමයි ඉන්න ඉතිං ගිහිල්ල ඉගෙන ගන්න තමයි තියෙන්නේ ඉතිං මාසයයි සතිගානකට පස්සේ විඩියක් දාන්න බැරිවුණා ඉතිං සමවෙන්නේකට මුලින්ම මගේ ෆෝර්න එක ප්‍රශ්න වගේ කා ඉතින් ඒත් එක් බැරිවුණක් සහ යුචයි ටෙක්නික් YouTube චනල් එකට ම වීඩිය එකක් දෑ ඉතින් එකත් බලබුණ ඇතය ගිල්ලා යුචයි ටෙක්නික් YouTube චනල් එක වීඩියක බලන්න ඉතින් හෙනම් අපි බ්ලොග් එකෙන් සිට්ටමු මේ ඩේස් of යුචයි ඉතින් ඔන්න දැන් පන්තිගන්න පිටත්වෙලා රන්නේ ඉතින් දැ බයිකේ යනගමන් තමයින්න බස් ස්ටෑන්් එකට අපි ගිල්ල හම්බයමු හයි ඉතින් ඔන්නම බස් එකට ඇවිල්ල දැන් ඉස්තරම් වාඩි වෙලා තියන්නේ ඉතින් දැන් මං බස් එක යන්න පිටත්වෙන්න තමයි හදන්නේ ඉතින් බලන්නකෝ අකුරැස්සේ බස් ස්ටෑන්් එකේ තියෙන ලස්සන කොහොමද කියලා පලවෙනි පන්තිකට යන ගමන් තමයි ඉන්නේ ඉතිං ගිහිල්ල බලමු මාතර ඉන්නේ ලස්සනනේ ඉතින් මං කලින් කිව්වත් වගේ මාතර ටවුන් එක බලන්නක මාරම ලස්සනයි උදේට කතාවෙන් කතාව කොහමාරි ඔන්න පන්තිකට හැරෙන තැනටත්තා ඉතින් දැන් අපි පන්තිකට ගිහිල්ල මේ පන්තියෙන් පස්සේ ආයි හම්බයමු දැන් ඉතින් පලවෙනි පන්ති ඉවරුණා දැන් දෙවනි පන්තියට යන්න කලින් දවල්ට කෑම කරන්න කඩයක් හොයා කරන්න ඕනේ ඉතින් බලමු කඩයක් තියෙවිද කියන හොයාගන්න ඉතින් ඔන්න මං කෑම කඩයක් හොයාගෙන යන ගමට පටන් ගත්ත ඉතින් කෑම කඩ එන්න හම්බුන්නේ කෑම කඩ එන්නෑනේ යාළුවනේ හෙව්වා දස්මින්නන් තියෙන කෑම කාලා කොළ දාන්න මේ කඩේ කෑම කඩ යන්නේ මාර ඉතින් තාවනම් කෑම කඩයක් හම්බුන්නේ ඉතින් කෑම කඩේ හොය ඇවිදින ගමන් තමයි මේ ඉන්නේ බලමු හම්බෝයිද කියලා ඉස්සරහට. ඉතින් යාළුවනේ එක කෑම කඩයක් කන්නේ ෆෝන් කඩ තමයි ඔක්කොම තියෙන්නේ. දැන් ෆෝන් කඩේකින් මොකක් හරි අරන් තමයි කන්න වෙන්නේ. මාර වැඩේනේ. දෙපාර පොත් කඩයක් තියෙනවා. දැන් මොකද්ද කරන්නේ? හරිම චෝක්. ඉතින් බොහෝ දුර කතර ගෙවාගෙන ආවට පස්සේ ඔන්න මන් දැක්ක කෑම කඩයක් තියෙනවා. ඉතින් අපි ගිහිල්ල බලමු කෑම කඩේට කොහොමද මේකේ කෑම තියෙන්නේ කියලා. ඔයි ඇවිල්ලා යන්තම් කඩයක් හොයාගත්තා. ඉතින් කෑම කාලා ඊළඟ පන්තියට යන්න තමයි දැන් තියෙන්නේ. බලමු. අවු ඇවිල්ලා දැන් එපා වෙලා. එන්න දුරක් ආවොත්. ඉතින් මේ දවල්ට කෑවා. දැන් තියෙන්නේ ආයෙ ඊළඟ පන්තියට යන්න. ඉතින් ගිහිල්ලා බලමු. දැන් ඉතින් දවල්ට කාලා ආපු පාර දිගේ නැවතත් පන්තිය පැත්තට තමයි යන්න තියෙන්නේ. Let's go. ආයිමත් ඉතින් ආපු පාර දිගේ යන්න තමයි තියෙන්නේ. ආයි එතනම තමයි පන්තිය තියෙන්නේ. ඉතින් යා මා පොඩ්ඩක් ඉන්න තව පොඩ්ඩින් අර ට්‍රක් එකටත් හැප්පෙනවා ඉතින් මේ ඉන්නේ ආයිඉතින් සුපුරුදු වරදි පන්තියට යන පාර ඉතින් දැන් දෙවනි පන්තියටත් තියල්ල ඊට පස්සේ ගෙදර යන්න තමයි තියෙන්නේ ඉතින් ඔන්න දෙවනි පන්තියත් ඉවර වෙලා මං ඉතින් ඇවිල්ලා බස් එකට නැග්ග දැන් ඉතින් ආයි ගෙදර බලා යන ගමන් තමයි ඉන්නේ ඉතින් ඒකම ගාන මගේ channel එක subscribe කරගෙන යන්න හම්බේ අමතක කරගන්න මතක ඇතුවම subscribe කරන්න ඔන්න දැන් තමයි ගෙදරාව ඉතින් දැන් ගිහිල්ලා ඇඟ හොදගෙන දැන් ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරන්න ගන්නවා තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු ඉතින් ඔයාලා හැමෝටම good luck